ජීවිතේ සමහර හමුවින් අපේ ජීවිතයම සදා කාලයටම වෙනස් කරනවා. ඒ කට්ටියකින් දැන් මන් දිහා බලන්නේ මගේ කෙල්ල විතරයි. එයා තමයි කල්පනා. ඇය ඔහුගේ හිනාවේ හේතුව වුණා. තාරංග කියන ලංකාවේ බිහුණු දක්ෂම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයා. ඒකේ කතා දෙකක් නැහැ. සාර්ථකම අධ්‍යක්ෂකවරයා. අවුරුදු 10ක ටෙලිනාට්‍යයක් රන් කරපු අධ්‍යක්ෂකවරයෙක් නම් අංක 1 තියාගෙන. ඉතින් එයාට ලැබුණු පළවෙනිම චිත්‍රපටි අවස්ථාව මම හිතන්නේ එයා ලංකාවේ සිනමාව වෙනම හරස් කඩකට හරවලා වෙනම පැත්තකට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ දිනය බොහොම වැදගත්. මගේ ජීවිතේට පෞද්ගලිකව ගොඩක් වැදගත් දවසක්. ඉතින් බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා අගෝස්තු 13 වෙනිදා තමයි කල්පනා ඔබ සියලු දෙනාටම දැක ගන්න හම්බෙන්නේ. ඉතින් කල්පනා කියන්නේ මම දැකපු පළවෙනි චිත්‍රපටි සිහිනේ. මම හිතනවා අපි හැමෝටම පවුලේ හැමෝටම බලන්න පුළුවන් ලස්සන කතාවක්, ආදර කතාවක් කල්පනා තුල තියෙනවා. ඉතින් සියලු දෙනාටම මගේ ප්‍රේක්ෂකයෝ අවුරුදු ගාණක් දෙවනිනි මේ හිටපු ෆෑන්ස්ලා ඒ සියලු දෙනාට මම ආරාධනා කරනවා ඔයගොල්ලෝ කැමතිම රවීන් එතකොට රොෂෙල් ඒ දෙන්නගෙන් සමන්විත වෙච්ච මේ ලස්සන ආදර කතාව බලන්න ඉන්න කියලා. කොහෙද ඉන්නේ කියලා දන්නෙත් නෑ. ඒත් මට ඒ කටහඬ ඇහෙනවා. සාරංග මෙන්ඩස් අධ්‍යක්ෂණයක්. ඔහු ඇගේ ලෝකෙම වුණා. රැහින පාවෙනා මා ආල නලඟනා. සාරංග මෙන්ඩස් අයියාගේ පළවෙනි සිනමා නිර්මාණය. ඉතින් විශේෂයෙන් මතක් කරනවා ඒකේ මගේ කෝ ඇක්ටර් ඉන්නේ මම ශේෂ්ත්‍රයට ආවත් එක්ක මට හම්බුණු මගේ මිතුරා රවීන් අයියා. ඉතින් ඒකත් එක්ක මම කල්පනා චිත්‍රපටය බාර ගන්නවා මගේ තුන්වෙනි චිත්‍රපටය. මේකේ ලොකු රංගන ශිල්පීන් අපේ ජ්‍යෙෂ්ඨයෝ රසක් ඉන්නවා. ඒ වගේම අපේ යාළුවෝත් ඉන්නවා. අපිත් එක්කම ශේෂ්ත්‍රයට ඇවිල්ලා මේ වෙද්දී ඔවුන්ගේ ඒ ලස්සනට ගමන යනවා. ඉතින් ඒ වගේම අපේ මුළු ක්‍රූ එකම මතක් කරන්න ඕනේ. මොකද සිනමා නිර්මාණයක් කියන්නෙම ලොකු වැඩක්. නම් වශයෙන් කියන්න ගියොත් ඇත්තටම ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් මම ඒ හැමෝවම මතක් කරන ඒ වගේ මේ හැමෝටම ස්තුතියි කියනවා. ලස්සන කතාවක්. ඉතින් මමත් ආසාවෙන් වැඩ කරා. ඒ වගේම ඒ හැමෝටම thank you. තව ටික දවසයි තියෙන්නේ අගෝස්තු මාසයේ 13 වෙනිදා ඉඳන් කල්පනා බලන්න පුළුවන් ළඟම තියෙන සිනමා හලේ. අපේ සාරංග අයියා තමයි මට ටෙලිවිෂනේ ඉස්සල්ලාම පෙනී ඉන්න අවස්ථාව හදලා දීලා මාව වෙනම තලයකට ඔසවා තියපු අධ්‍යක්ෂකවරයා ටෙලිවිෂන් එකේ. ඉතින් ඒ බැඳීම, ඒ ගෞරවය, ඒ ආදරය හැමදාටම ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒ කතාන්දරය සෑහෙන කාලයක් ගියාට පස්සේ එක තැනකදී සාරංග අයියා මට කියනවා මල්ලි ඔන්න මගේ පළවෙනි චිත්‍රපටය මම කරන්න යනවා. මට ඒකට ඔයාව අවශ්‍යයි කියලා. ඒක ඉතින් අහන්න දෙයක් නෑ. සාරංග අයියා වෙනුවෙන් මම ඕනම දෙයක් ඕන වෙලාවක කරන්න බොහොම ආසාවෙන් බලන් ඉන්න කෙනෙක්. ඉතින් ඔන්න සිනමා නිර්මාණය පිටිපස්සේ ගොඩාක් අය ඉන්නවා මේක මේ තත්ත්වෙන් අවසානයක් දකින්න. සියලුම දෙනාට මම ගෞරවපූර්වක වශයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ හැම දෙනාගේම උත්සාහයන් වල උදව් උපකාරවල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ සිනමා නිර්මාණය මේ විදිහට එළි දැක්වෙන්නේ. ඉතින් ඔන්න 13 වෙනිදා ඉඳලා අපිට ආදරය කරන ඔබට අවස්ථාව තියෙනවා අපිත් එක්ක එකට වාඩි වෙලා චිත්‍රපටය බලන්න අපිත් එනවා පුළුවන් හැම තැනකදීම ඔබත් එක්ක සිනමා පාඨය නරඹන්න ඔබට ළඟම සිනමා ශාලාවලට